වතුර පිරලා නේ නංගි. නංගි අපි එදා මෙතන උයලා කෑවේ මොනවද කියලා මතකද? ඔව් අක්කේ මේ ගහෙන් කොස් කඩලා තම්බලා කොරලි හොදිත් එක්ක අපි කෑවනේ. දගල් කන්න. මාලියක්කේ අපි මේ සුඩින් දන්නේ කොස් තම්බල කෑවේ. පුතා යන්න. මේව නම් මුකුත් වෙලා නැහැ නේ නං. ඔව් නේ. ඔකේ. ඔකේ දොරත් එක්කම පෙල්ලිලා වැටලා තියෙනවා. දොර නම් ගන්න පුළුවන්. ඔව් නේ නං. මෙන්න මේ ටික ඇද්ද නම් ගන්න. මෙන්න මේ කණුවත් එක්ක. මේ කණුව ගන්න. ඉන්න බෑවම සතුන් ඉන්න ඔය ඇත්තේ. සිංහරිය දිනවල කගෙන ඔය ලී දීරලා ඇත්තේ හොඳේ. ඔය අනින්න පුළුවන් කකුල් වල දීරලා ඇත්තේ. නංගි මතකද ගමේ කට්ටියත් එකතු වෙලා පොල්ලත් වැන්ද වහලේ. ඕනේ ඇත්තේ. ගේ සැරේ පොල්ලතු බඳින්න හදද්දි බිත්ති දිරලානේ මාලියක් එනේ. ඔව් නංගි. කණු මුල් දිරුවේ නැත්තම් මේකට මුකුත් වෙන්නේ නැහැ. අනිත් පැත්තේ මේව නම් දිරලා නැහැ. මේව නම් ප්‍රොජෙක්ට් ගන්න පුළුවන්. බීට් ටික මුල් ටික විතරයි දිරලා තියෙන්නේ. මේ ලී ටික හොඳයි. එනවා ගුදාර පෙළුවන දුරලැල ගන්න තිබුණනේ. කොටේ තියෙදි මොකක් වෙල්ලන්න බෑ. කෙලවරට පාද ගන්න ඕන නැත්තම් බෑ. අන්නක පෙළුවනකොට රුදු වැටේ යන්නේ. ඒ පාටි දෙකෙන් යන්නේ කම්පස් බස්සාව. කලන් දොර දිරලා නැහැ දිරලා නැහැ අයියා. ටිකක් කමයි.
ගානේ බලාගෙන ඔය හතුනක් ඇති. මේක ලොකු වැටුණා. මේ වරන් හොඳට තියෙනවනේ නං. ඔව් අයියේ. පකන්ද ඇදලා තුනිය කරන්නේ. රස්සට උලංග හරි තනි කලේ නා. අපි මෙතන කොච්චර වැඩ කරාද? අම්මයි තාත්තයි කැමති ඉන්නේ මෙතන. මාලියට මෙතන දැන් නිතරම වතුර එනවනේ ඇස්සත් වැඩිනේ. ඇලේ වතුරත් මෙහාට ගලනවා. ඔව් නංගි මිදුලටම වතුර එනවනේ මෙතන. ඔව් ගිය කාලේ වැඩ කරගන්නත් බැරුනේ ඒකයි. ඔව් නේ අක්කේ. අපේ ආතම්මලා මුත්තලා කාලෙත් කොහොම තමයි.